සේනාසනයකට යනවා විවේකස්ථානයකට ආරණ්‍යයක්, රුක්ඛ මූලයක්, ශූන්‍යාගාරයක්, එවාගෙම ගල් ගුහාවක්, එහෙම නැත්නම් කිදුරු වලින් ආවරණය වෙච්ච තැනක්, වනගුම්බයක්, සොහොන් පිට්ටනියක් මේ වාගේ ජන ශූන්‍ය තැනක් තෝරගන්නවා. තමන්ද සත්‍රාය සේනාසනයක් තෝරගෙන උන්වහන්සේ උදේවරුේ පින්දපාතේ හැසිරීලා ප්‍රත්‍යවේක්ෂාවෙන් පින්දපාතේ වළඳලා දතකට හොඳින් සෝදනය කරගෙන එවාගේ බක්මත කියන අර ආහාර ගැනීමෙන් ඇති වෙන අපහසුතාව ස්වල්ප වේලාවකින් සක්මන් කිරීම ආදීකින් යටපත් කරගෙන බද්ධ පරියන්කයේ බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ සීලය ආවර්ජනා කරනවා. සීලය ආවර්ජනා කිරීමෙන් හිතට ඇති කරගන්නවා බලවත් සීලමය ප්‍රීතිය. ඊළඟට උන්වහන්සේ පටන් ගන්නවා සමත භාවනාව. සමත භාවනා කියනවා 40ක්. එයින් ඥාන වැඩෙන භාවනා 30ක් තියෙනවා. මේ 30න් තමාට වඩා සත්‍රාය කර්මස්ථානෙ තෝරගන්නවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතියෙන් කර්මස්ථානේ පටන්ගෙන උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා හිත පුරුදු කරනවා. ප්‍රථම ඥානයත් ලබනවා එක වශී කරගන්නවා. දෙවෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. තුන්වෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. හතරවෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. ඒ වශී කරගන්නකොට උන්වහන්සේ හිතෙනවා අනේ මේ ධ්‍යාන මේ මොනතරම් සැපයක්ද නිරාමිස සැපයක් මේක නම් බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුබාට සාධකයක් කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද බාහිර සාකෘරුත් මේ ධ්‍යාන වඩනට ඉන්නවා. ඊළඟ කසින ධ්‍යාන වඩනවා. අසුභ ධ්‍යාන වඩනවා. කොහොම අෂ්ට සමාපatti මුකදවනවා. මේ අෂ්ට සමාපatti මුකදවද්දී සැබෑ ඥානවන්ත යෝගාවචරය සරුවඥන් වහන්සේ සරුවාකාරයෙන් සරුවඥය කියලා හිතන්නේ නැහැ. ඒමත් නිසාද මේ කියන සමාපatti බාහිර තාපසවරුත් උපද්දවනවා. නිසා මේක නියම සරුවඥතා ඥානෙම නෙමෙයි. අර මුලින් සඳහන් කළානේ දක්ෂ ඇද්ගොව්වා වනාන්තරයට ගියාම ඇත්තයිකුගේ පියවර සටහන් දැක්ක පමණින් ගණන් ගන්නෑ කියවල ලොකු ඇටෙක් කියලා. උසේ ගස්වල ඇතිල්ලා තියෙනවා දැක්කත් ගණන් ගන්නෑනේ. උස ගස්වල දලින් වෙලා තියෙනවා කියවත් ගණන් ගන්න. දකින්නකම් ගණන් ගන්න. මහා අත්‍රාජයා දැක්කාමනේ ගණන් ගන්නේ. ඒ වගේ නියම ඥානවන්ත යෝගාවචරයා මේ ධ්‍යාන සමාපatti ලැබීමෙන් පමණක් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හරියට දැක්කේ නැහැ, පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඉදිරියට මේ අසු සමාපatti ලාභීව හැරෙනවා විපස්සනාවට. ධාතු මනසිකාරින් විපස්සනාවට හැරිලා